තයිපොංගල් දිනය පැවති 15 දින 7 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් 15 දින සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. නාවලපිටිය වෙස්වර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පාසල් දැරිය සහ සැකකරු පදිංචි බවත් 15 දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මීටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දූෂණය කර එම පාසල් දැරියව එම ස්ථානයේම දමා ගොස් ඇත. නිවසේ සිටි පාසල් දැරිය නොමැති බව ඥාතීන් සහ එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් එක්ව සෙවීමේදී වතු නිවසට ඉහළින් දැරියක් කෙදිරි ගසන ශබ්දය ඇසී සොයා බැලීමේදී අතුරුදහන්ව සිටි දැරිය ඥාතීන් විසින් පැය 4කට පමණ පසු සොයාගෙන ඇත. එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිරීමෙන් පසු ඥාතීන් විසින් ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එම පාසල් දැරිය වෙඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර ඇත. ගම්පොළ කොට්ටාශ භාර සහකාර පොලිස් අධිකාරී එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණයේ යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ශන කටයුතු සිදු කරයි. අත්අඩංගුවටගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. රංජිත් රාජපක්ෂ